glass cracker එකෙන් කඩන්න ඕනේ. ඉතින් හදිසි අවස්ථාවක ඒකෙන් තමයි අපිට හදිසි එවාගෙන් මෙතන තියෙනවා ආබාධිත පුද්ගලයන්ට ගමන් කරන්න පුළුවන් දොර ඇතුල් වෙන්න තියෙන එක fire extinguishers ටික තියෙනවා දින්නේ වෙන උපකරණ. ඒකට ඒ විදිහට තමයි බස් එකේ පහසුකම් ටික දෙන්නේ. ඉතින් අපි බලමු travel එකෙන් දානවා යනකොට නම් පොඩි වීඩියෝ එකක් ගන්න කොහොමද මේක වෙන්නේ කියන එක පිළිබඳව කොළඹ ආසන්න ප්‍රදේශවල පමණයි මේක දැක්ක මේ ක්‍රියාත්මක වන්නේ. උඩ තියෙන්නේ AC දුවර කියන්නේ AC වෙන කවුළු ටික තමයි තියෙන්නේ. පඩන පිටපස්සට තියෙනවා. ඒක වඩා තියෙන බස් එකක් විතර. bagian pasti untuk masalah ini saya kata පිටිපස්සේ ආසන මේ විදිහට තමයි වෙන් වෙන්නේ. හොඳට ඉඩකඩ පහසුකම් තියෙනවා. හොඳ බස් එකක් බලන්න පිටිපස්සේ උසට තියෙනවා. අපි දැන් ට්‍රැවල් එක ස්ටාර්ට් කරන්න හදන්නේ මේ මම නම් දැන් යන්න හදන්නේ කොළඹ අලුත් බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් යන්න හදන්නේ බොරැල්ලට කොට කොටහ රෝඩ් එකට යන්න හදන්නේ. මේ විදිහට ට්‍රැවල් එකක් තමයි තියෙන්නේ. ඒක ආර අත්දැකීමක් මේ බස් එක. කියන්නේ අපිට කලින් මේ අත්දැකීමක් ලැබිලා නැහැ මේ ලංකාවේ. ඉතින් අපේ කොන්දොස්තර මහත්තයා යනවා, කන්ඩක්ටර් මහත්තයා යනවා ටිකට් කඩන්න.
ලස්සන පිළිවෙලට ඇඳගත්ත කොන්ඩක්ටර් මහත්තයෙක් ඉන්නේ. ඇඳගත් විදියට ඒක තමයි මම හිතන්නේ රටක දියුණුවත් එක්ක වෙන්න ඕන දේ. වගේම රියදුරු මහත්තයත් එහෙම තමයි. රියදුරු මහත්තයත් හරි වැදගත් විදියට විනීත නීතිගරුක විදියට පිළිවෙලකට ඉන්නවා. අපිට මෙතනින් පේනවා නෙළුම් කුණක් පේනවා. මේකේ කඩම්ම වැදගත්කම තමයි මේ බස් එකේ කිසිම වෛවාරණ විචෝරණ කිසිම දෙයක් නැහැ. හරිම පැසෙන්ජර්ට හරි පහසුවෙන් යන්න පුළුවන්. ඒ වගේම රියදුරු මහත්තයාට එහෙමයි හරි ආරක්ෂිත විදියට හොඳම හැම අතක්ම පේන හැම පැත්තක්ම පේනවා. ඒ හින්දා ආරක්ෂිත විදියට යන්න පුළුවන්. ගෝසාකාරී නැහැ. බස් එකේ සින්දු දාලා නැහැ. නිදහසේ ඔළුව නිදහසේ අපිට ගමනාන්තය දක්වා ගමන් කරන්න පුළුවන්. බස් එකේ යනකොට කිසිම ගැසිල්ලක් පැද්දිල්ලක් දැනෙන්නේ නැහැ. ඒ තරම් සුව පහසු විදියට යන්න පුළුවන්. වෙන බස් වල යනකොට අපහසුයි. ඒ කියන්නේ බස් වලට අපහසු ගෞරව කරනවා නෙමෙයි. ඒත් මේ බස් එකේ තාක්ෂණයත් එක්ක මේකේ තියෙන තාක්ෂණයත් එක්ක මාර කම්ෆර්ටබල් එකක් තියෙන්නේ. ඒක හොඳයි. ඉතින් අපේ බදු මුදල් වලින් ලංකාවේ මේ වගේ දෙයක් කරන එක පිළිබඳව ඒක තමයි දියුණුව වෙන්න ඕනේ. මේක 2026 වර්ෂයේ. ඉතින් දවසින් දවස ලංකාව දියුණු වෙනවා. ඉතින් ඒක ගැන ගොඩක් සතුටුයි. කොටහර රෝඩ් එකට කොරල්ලට පොඩ්ඩක් කියලා. කොරල් කමන්න රාජු. හරි අපි යනකොට යන්නේ කියන්නේ ලොකේෂන් එකක් දාලා තියෙන ගොඩ වෙනම ලොකේෂන්. අපි හැමතැනම නවත්තන්නේ නැහැ නේ ඔයාලා. හරි ඒක තමයිනේ. හරි කීයද දෙන්න? කොටුවෙන් නැංගොත් බස් එකට කොටු බස් ස්ටෑන්ඩ් එකේ බස් නැංගොත් එතකොට ගමනාන්තය දක්වා කියන්නේ අපි මේකේ වෙන් කරපු ලොකේෂන් කීපයක් තියෙනවා. ගොරැල්ල, ඊට පස්සේ රාජගිරිය, ඊට පස්සේ පැලවත්ත වෙන්න පුළුවන්, ඊට පස්සේ කොස්වත්ත කියන්න පුළුවන්. ඒ කියන්නේ බස් එකේ ඉතින් ලොකේෂන් කීපයක් තියෙනවා. ඒ ලොකේෂන් වල පමණයි මේ බස් එක නවත්තන්නේ. හැම බස් ස්ටෑන්ඩ් එකෙම නවත්තන්නේ නැහැ. එතකොට යන ගමන උනත් කාර්යක්ෂම වෙනවා. හැම බස් ස්ටෑන්ඩ් එකෙම නවත්තන්නේ නැහැ.
ප්‍රධාන රේල්වේ ස්ටේෂන් එක. ෆ්‍රෙෂ් මල් තියෙන්නේ. නුවර පැත්තෙන් ගෙනල්ලා මෙහෙ තමයි කියන්නේ මෙහෙ විකුණන්නේ නුවර පැත්තෙන් ගෙනල්ලා. ඒකට ඕන කෙනෙක්ට ඇවිල්ලා මල් ගන්න පුළුවන්. හවසට මල් ගන්න තියෙනවා. දැනුවත් කරනවා ඊළඟ නවත්තනවා කියන්නේ. එතන කවුරු හරි බහින්න ඉන්නවා නම් අපිට ඉස්සරහට ගිහිල්ලා කියන්න පුළුවන්. ඒ වගේම තියෙනවා මේ බෙල් එක තියෙනවා. බෙල් එක ගන්න
ඉතින් ඕක තමයි අපේ ට්‍රැවල් එක. මං ආවා බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් කොළඹ බස් ස්ටෑන්ඩ් ඉඳන් මොරැල්ලට ආවා. ඉතින් හොඳ අලුත් බස් එකේ හොඳ එක්ස්පීරියන්ස් එකක්. කොළඹ යනවා අලුතෙන් ආව බස් එක. කොළඹට අලුතෙන් ආව බස් එක. ඉතින් හොඳයි. රජයේ විසින් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කියන්නේ අපේ මිනිස්සුන්ට අපේ මුදල් වලින් එහෙම දෙයක් කරපු. මේකට වඩා ලොකු ප්‍රයිවට් බස් තියෙනවා මේක රජයේ විසින් දාපු CTB වගේම මෙට්‍රෝ කියලා ආයතනයකින් දාපු බස් එකක්. ඉතින් හොඳයි. ඉතින් එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. මගේ channel එක subscribe කරලා තියන්න කොළඹ සම්බන්ධ වීඩියෝ දැනගන්න. එහෙනම් සියලු දෙනා සුබ දවසක්.